ආයුබෝවන් යාළුවනි. අදත් මම ඉතාමත් සතුටින් ඔයාලා ළඟට විශේෂයෙන් මගේ ආහාර වේල ගැන මම මේ දවස් ටික ඔයාලට කියන්නේ. වැඩි වියදමක් නෑ. ඒ වගේම තමයි සරලයි. අනික ගොඩාක් ගුණදායකයි. ඉතින් මේ දේවල්නේ අපි බලන්න ඕනේ. කටට රස නෙමෙයි අපි බලන්න ඕනේ. අපේ නිරෝගීභාවයට තමයි මේ ආහාර අපි උදව් කරගන්න ඕනේ. ඉතින් මගේ මේ උදේ ආහාර වේල ඔයාලට මම පෙන්නන්නම්. විශේෂයෙන් බෝංචි වෙලා තියෙනවා. ඉතින් බෝංචි වෙද්දි ඔයාලට කියන්න ඕනේ වැඩි මිරිස් කුඩු දාන්නේ නැහැ. මේකට දාලා තියෙන්නේ වැඩියෙන් දාලා තියෙන්නේ මම ගෙදර හදාගත්තු 3-5 ඒ වගේම උළුහාල් ඒ වගේම අනිකුත් කුළුබඩු වර්ග ඒ වගේම විශේෂයෙන් දැම්මා ගම්මිරිස් ඒ වගේම කුරුඳු කුඩු දැම්මා. ඉතින් ඒ වගේව තමයි දැන් මිරිස් කුඩු පොඩි චූටි ප්‍රමාණයක් තමයි දාලා තියෙන්නේ. ඊළඟ විශේෂයෙන් ඔයාලට කියන්න ඕනේ කරවිල. මං ඉතාමත් ආස කෑම සාමාන්‍යයෙන් මම සතියකට දවස් 4ක්වත් කරවිල ව්‍යංජනය හදනවා. ඉතින් මේ කරවිල වුණත් ඒ වගේ මේ වගේ විෂයන්න මං මේ වැඩිපුර රම්පේ දාලා තියෙනවා මේ වැඩිපුර රම්පේ බෝංචි ව්‍යංජනයත් එහෙමයි වැඩිපුර රම්පේ දාලා තියෙනවා. අනික ඉක්මනින් උයලා ගන්න ඕනේ. මං අද කරවිල ව්‍යංජනේ හැදුවේ දිය කිරින් බෝංචි වලට මිටිහිටි දැම්මා. ඒකේ දිය කිරි ටික දැම්මා බෝංචි වලට. ඊට පස්සේ විශේෂයෙන් තියෙනවා තක්කාලි සම්බෝල තියෙනවා. තක්කාලි වලට මං ඔයාලට පේනවද දන්නේ වැඩිපුර දාලා තියෙනවා ලුණු. ඊට පස්සේ බිත්තර තියෙනවා. බිත්තර වල ගම්මිරිස් කුඩු දාලා තියෙනවා. ඉතින් ওই ටික තමයි මගේ අද උදේ ආහාර වේල. ඉතින් මේකේ ඔයාලා ගොඩක් අය දන්නව ඇති මේ වගේ තියෙන ಗುಣ කොහොමද කියලා. මං කියන්නම් මේ කරවිල. මං ඇත්තට මේ කරවිල කන්නේ ගොඩක් කරවිල කන්න අකමැති අය ඉන්නවා. ඒ වගේම කරවිල මං අහලා තියෙනවා කට්ටිය උයද්දී මේ කරවිල තම්බලා තිත්ත යවලා කනවා කියලා. ඒක ඇත්තටම හොඳ නෑ. මම කරන්නේ කරවිල ටික කපනවා. අනික තමයි විශේෂයෙන් මේ කරවිල වල මේ බලන්න ඇටත් එක්ක උයන්න ඕනේ. මේක ඇට ඉදිනකොට ගැලවිලා මේ ඇටත් එක්ක උයන්න ඕනේ. ඒතර තමයි ಗುಣ වැඩි. කරවිල වලට පහේ ටික අනලා හිටන් කිරි චුට්ටක් දාලා ඉක්මනින් ඉදවලා ගන්න. වෙන මං ගොරකවත් මුකුත් දාන්නේ නැහැ. ඇත්තම තිත්ත නෑ. එහෙම හදපුවම උළුහල් චුට්ටකුත් දාලා තියෙන්නේ. කරවිල කියන්නේ සාමාන්‍යයෙන් විශේෂයෙන් ගොඩක්ම තියෙන හෘදයාබාධ වළක්වන අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතාමත් ශක්තිමත් කරනවා. ඒකෙන් අපේ ලෙඩ රෝග ගොඩාක් අපිට පාලනය කරගන්න පුළුවන්. ඒක මේ කරවිල කියන්නේ ඉතාමත් ගුණදායක ආහාරයක්. කොලෙස්ටරෝල් පාලනය කරන වගේම රුධිර පීඩනය පාලනය කරනවා. අනිත් තමයි විශේෂයෙන් කියන්නනේ මේ ලස්සන හැමක් අපිට මේ ලස්සන හැමක් ලබා දෙන්න ගොඩක් ඉවහල් වෙනවා. ඒ වගේම තමයි අපිට පිළිකා විශේෂයෙන් පිළිකා කිව්වොත් අපි දකිනවා ඉතාමත් බහුලයි පිළිකා. විශේෂයෙන් පිරිමි අයගේ පුරස්තිගන්ති වල හැදෙන පිළිකා වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන්ට පිරිමින්ට බඩවැල් වල පිළිකා වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම පියුරු පිළිකා, පෙනහළු පිළිකා ඒ වගේ පිළිකා වර්ග ගොඩක් මේකෙන් අපිට පාලනය කරගන්න පුළුවන් හැදෙන්නේ නැති වෙන්නේ. ඒ වගේම තමයි මේ ශරීරයේ විස බීජ විනාශ කරනවා. ගොඩක් මේ කරවිල වලින්. ඒ වගේම තමයි සෛල වර්ධනය කරනවා. නම අලුත් සෛල වර්ධනය කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ අපේ කාන්තාවන්ට මේක නම් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම බලපානවා. අපේ ඔළුවේ මගේ නම් ඇත්තටම ඔළුවේ ඉස්සොරි කවදාවත් හැදිලා නැහැ. මේ කරවිල අමුයෙන් යුෂය අරගෙන හිස් කබල හොඳට ගහලා ටිකක් වෙලා ඉඳලා ස්නානය කරන්න. කවදාවත් ඉස්සොරි හැදෙන්නේ නැහැ. ඉතින් මේක ඒ වගේ ඉතාමත් ගුණදායකයි. ඒ වගේම තමයි මේ රුධිර පීඩනය පාලනය කරගන්න සීනි. මේ වගේ ඉන්සුලින් නිෂ්පාදනය කරනවා. මේ කරවිල වලින් ඉන්සුලින් නිෂ්පාදනය කරනවා. මොකද ඉන්සුලින් දැන් අපේ සමහර අයට සීනි හැදුනහම ඉන්සුලින් නෑ ශරීරෙට. ඒක ඉන්සුලින් ඉන්ජෙක්ෂන් කරනවා. මම දැකලා තියෙන මගේ යාළුවෙකුත් ඉන්න ඉන්සුලින් ඉන්ජෙක්ෂන් කරනවා. ඉතින් එහෙම අවශ්‍ය නෑ. අපි කරවිල කනවා නම් අඩුම ගානේ සතියට 2-3 පාරක් අපේ ශරීරයේ ඉන්සුලින් නිෂ්පාදනය වෙනවා. එතකොට මේ අපිට සීනි හැදෙන්නේ සීනි පාලනය වෙනවා. අනික තමයි ශාරීරික තුවාල හැදුනහම ඉක්මනින් සුවපත් වෙනවා.
ඉතින් මං අනිත් දෙයටත් යන්නම්. අපේ මේ තක්කාලි සාමාන්‍යයෙන් දිනපතා ආහාරයට ගන්නවා නම් අපි වයසට යාම වළක්වනවා. ඉතින් ඒක හොඳ සුබ ආරංචියක් ඔයාලට. වයසට යාම වළක්වනවා. අපේ හැම පැහැපත් වෙනවා. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් පාලනය වෙනවා, රුධිර පීඩනය පාලනය වෙනවා. ඒ වගේම මේ තක්කාලි වල විටමින් C බහුලව තියෙනවා. දැන් අපේ ගොඩක් අය මම අහලා තියෙනවා මේ විටමින් C අපි ඖෂධ හලෙන් අරන් පානය කරනවා. එහෙම අවශ්‍ය නැහැ. අපි දිනපතා තක්කාලි කනවා නම් විටමින් C බහුලව තියෙනවා. ඒ වගේ තමයි අපේ තුවාල ඉක්මනින් සුවපත් වෙනවා මේ විටමින් C නිසා. අනික තමයි මේ අපිට ගොඩක් මේ සෛල වර්ධනයට ඒ වගේම තමයි රූපලාවන්‍ය පැත්තෙන් බලවත් අපිට අපේ කාන්තාව දැන් මං හිතන්නේ කොලජන් මේ ශරීරයට ගන්නවා වෙනම අරගෙන. හැබැයි එහෙම අවශ්‍ය නැහැ. මේ කොලජන් නිෂ්පාදනයේට ඉතාමත් හොඳ ආහාරය තමයි තක්කාලි. ඉතින් රූපලාවන්‍යයෙන් පැත්තෙන් බලුවා, නිරෝගීකම පැත්තෙන් බලුවා කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයකටම ඉතාමත් ගුණදායකයි තක්කාලි. අනික තමයි බිත්තර. බිත්තර කියන්නේ කාන්තාවට මම හිතන්නේ දවසකට එකක්වත් ගන්න පුළුවන් නම් කොලජන් නිෂ්පාදනය ඉතා ඉක්මනින් සිදු වෙනවා මේ බිත්තර වලින්. අනික ප්‍රෝටීන් තියෙන අපේ ශරීරයට ප්‍රෝටීන් අවශ්‍යයි. ඒ නිසා මේ බිත්තරයක් අඩුම ගානේ එකක්වත් දිනකට කන්න පුළුවන් නම් අපිට මේ අපේ වයසට යාම ප්‍රමාද කරනවා. අපේ මේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය නිසා අපේ හැම රැලි වැටෙන. දැන් මේ හැම රැලි වැටෙන එක වළක්වා ගන්නවා. ඉතින් ඒක අපේ කාන්තාවන් බහුල ලෙස රූපලාවන්‍යගාර වලට යනවා, ගොඩාක් වියදම් කරනවා මේ ශරීරයේ මේ හැම රැක ගන්න. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. අපි එතකොට ඒවට දහස් ගණන් වියදම් වෙනවනේ ක්‍රීම් වර්ග. ඒවට අනික අපිට ඒක අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට බිත්තර ආහාරයට ගැනීමෙන් කොලජන් නිෂ්පාදනය ඉතා ඉක්මනින් සිදු වෙනවා. එතකොට අපේ ශරීර සෞඛ්‍ය නිරෝගී වෙනවා, අපි ලස්සන වෙනවා, පැහැපත් වෙනවා. ඉතින් ඇත්තටම ලෙඩක් දුකක් නැතුව ඉන්නවා කියන්නේ ඒක ඉතාමත් හොඳ දෙයක්. මොකද දැන් මං උනත් මේ මගේ මේ ආහාර වේල මම සාමාන්‍යයෙන් මේක තමයි යන්නේ. එතකොට මට දැන් අවුරුදු 52ක් වෙලත් මම මේ විදිහට ඉන්නේ. මගේ මේ ආහාර වේල මම රස නෙමෙයි බලන්නේ, හැම වෙලාවෙම ಗುಣ බලන්නේ. ඉතින් මේ බෝංචි උනත් ඒ වගේ බෝංචි ඉක්මනින් ඉදවලා ගන්න ඕනේ, ගොඩක් වෙලා තම්බන්න නැතුව. එතකොට මේකේ තියෙන හොඳ ප්‍රෝටීන් තියෙනවා. ඉතින් මේ ප්‍රෝටීන් අපේ ශරීරයට අවශ්‍යයි. අනික මගේ මේ බත් තියෙන ඉතා සුළු ප්‍රමාණයයි. මේ දේවල් තමයි මම මේ ආහාරයට ගන්නෙ. ඒ නිසා මේ ඔයාලා හැමෝම ගුණදායීව මේ ආකාරයට ආහාරයක් වේලක් ගන්නවා නම් මං හිතනවා අපේ නිරෝගීකම, ඒ වගේම සතුට, ඒ වගේම ගොඩක් අය කැමතිනේ ලස්සනට ඉන්න. මං උනත් ආසයි ලස්සනට ඉන්න. ඉතින් ලස්සනට ඉන්න පුළුවන්. එහෙමනම් හැමෝම මේ දේවල් අපේ ආහාර වේලට එකතු කරගෙන සරලව ආහාර වේලක් ගන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් මගේ මේ වීඩියෝ වල මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. දිනපතා මගේ ජීවිතේ මං ගෙනියන විදිහ මගේ අත්දැකීම් එක තමයි මං ඔයාලට දෙන්නේ. මොකද මම ඇත්තට මේ වෙන විටත් මට වයස අවුරුදු 52ක් වුණා. මං ඉතා සතුටින් ඉන්නවා. මට ඇත්තටම කිසිම ලෙඩක් දුකක් නැහැ. එහෙම උනේ කොහොමද කියන එක තමයි මම මගේ channel එක මගේ ඔයාලට මේ ලබා දෙන්නේ. ආහාර විතරක් නෙවෙයි. මගේ අපි මේම ඉන්න තව ගොඩක් දේවල් බලවනවා. මම ඒ දේවල් සම්බන්ධෙනුත් ඉදිරියේදී ඔයාලට වීඩියෝ එකක් ගේනවා. එහෙමනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සම්පන්නිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.